වසර 2035 වන විට ශ්‍රී ලංකාව ලාදුරු වලින් තොර රටක් බවට පත් කිරීම ශ්‍රී ලංකාවේ ඉලක්කය බවට පත්ව තිබෙනවා. විශේෂයෙන්ම ලෝක ලාදුරු දිනය ජනවාරි 25 වනදා එහෙම නැත්නම් ජනවාරි මාසයේ සාමාන්‍යයෙන් සම්ප්‍රදායක් විදිහට අවසාන ඉරිදා දවසේදී සැමරීම සිදු කරනවා ලෝකයේ රටවල්. මෙවර ලෝක ලාදුරු දිනයේ තේමාව බවට පත්ව තිබෙනවා අත්වැල් බැඳ ගනිමු ලාදුරු දුරලුමු කියන තේමාව ඔස්සේ තමයි ලාදුරු දිනය සැමරීම සිදු කරනු ලබන්නේ. විශේෂයෙන්ම මේ සැමරීමකට එහා ගිය දැනුම්වත් භාවයක් සමාජයට ලබා දීම අරමුණු කරගනිමිනුයි ලෝකයේ පුරා ක්‍රියාත්මක වන්නේ. ඒ පිළිබඳව දැනුම්වත් භාවයක් ලබා ගන්නට අප මේ වැඩසටහනට බොහොම ගෞරවයෙන් යුතුව පිළිගන්නවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලාදුරු මර්දන ව්‍යාපාරයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ දිලිනි විජේසේකර මහත්මියව. අයිබෝන් කියලා ඔබතුමිය පිළිගන්නවා. අයිබෝන්. වෛද්‍යතුමිය දැන් ලාදුරු ඇත්තටම කෙනෙක්ට මුලින්ම අවබෝධයක් ලබා ගන්නට හැකි විදිහට මේ සාකච්ඡාව මෙහෙවීම අරමුණු කරගනිමින් ලාදුරු මොන වගේ ලෙඩක්ද රෝගී තත්වයක්ද? ලාදුරු ගැන කියනවා නම් ලාදුරු බෝවින විදිහේ අසනීපයක්. බැක්ටීරියාවක් මගින් ඇති කරන්නේ. ගොඩාක් කාලයක් මිනිස්සුත් එක්ක තිබ්බ අසනීපයක්. අපි දන්න විදිහට ලිඛිත සාක්ෂි නැති වුණත් ලෝකේ පුරා ලංකාව විතරක් නෙවෙයි ලෝකේ පුරා දීර්ඝ ඉතිහාසයක් තියෙන අසනීපයක් තමයි ලාදුරු කියන්නේ. බොහොම අඳුරු මතකයන් ගොඩාක් ඇති කරගත්ත රෝගයක්. ඔබ අපි හැමෝම දන්නවා හැඳල ලාදුරු රෝහල. එහෙම නැත්නම් මාන්තිව් වලත් තිබුණා ලාදුරු රෝගීන් සඳහාම රෝහලක්. ප්‍රතිකාරයක් තිබුණේ 1940 ගණන් වෙනකම්. ඉතින් මේ හේතුව නිසාම අනිත් අයට බෝවීම වැළැක්වීම සඳහා රෝගීන් වෙන් කිරීම තමයි අපි කරේ. ඒ නිසා ඉතාමත් දුක්ඛදායක ජීවිතයක් ගත කරා රෝගීන්. ඔවුන් රෝහල් වල සමහර රටවල ඒවට කොලනි කියලා කිව්වා. අපේ න ලාදුරු රෝහල. ඉතින් ලාදුරු රෝහලට ඇතුල් කරාට පස්සේ තමන්ගේ මුළු ජීවිත කාලයම ගත කරේ ඒ රෝහලේ. ඉතින් සමහර ලෙඩ්ඩු හිටියා ඉතාමත් කුඩා වයසේදී ලාදුරු කියලා දැනගෙන අවුරුදු 12 14 වගේ වයස්වල රෝහලට ඇතුල් කරලා ජීවිතාන්තයේ දක්වාම මරණය තෙක්ම ලාදුරු රෝහල් වල ගත කරපු රෝගීන් හිටියා. ඉතින් 1983 දී බහු ඖෂධ ප්‍රතිකාර ක්‍රමය ලෝකයටම හඳුන්වලා දුන්නා. ඉතින් ශ්‍රී ලංකාවෙත් සියලුම ලාදුරු රෝගීන්ට 1983 ඉඳලා මේ බහු ඖෂධ ප්‍රතිකාර ක්‍රමය මගින් රෝගීන් සුවපත් කරා. දැනට ලාදුරු මොකක්ද කියලා කියනවා නම් තවත් එක් බෝවෙන රෝගයක් විතරයි. බැක්ටීරියාවක් මගින් බෝ වෙන්නේ. ප්‍රධාන වශයෙන් බලපාන්නේ සමට සහ අපේ පරයන්ත ස්නායු පද්ධතියට. අපි වැඩිපුර ලාදුරු ගැන කතා කරන්නේ සමේ ඇතිවන සංකූලතා නිසාම නෙවෙයි පරයන්ත ස්නායු පද්ධතියට ඇතිවන බලපෑම නිසා. මොකද පරයන්ත ස්නායු පද්ධතියට ඇතිවන බලපෑම නිසා යම් ප්‍රතිශතයක් රෝගීන් යම් දුබලතාවයන්ට විකලතාවයන් වලට ලක් වෙනවා. දැනට අපි අඳුරගන්න රෝගීන් ගත්තත් 8%ක් 9%ක් විතර රෝගීන් අපි ප්‍රතිකාර වලට යොමු කරනකොට යම් විකලතා සහිතව තමයි රෝගීන් විදිහට අපි අඳුරගන්නේ. ඉතින් සමාජමය වශයෙන් මේක අපිට ලොකු ගැටලුවක් සහ සමාජයට අපේ ආර්ථිකයට බලපෑමක් ඇති කරන දෙයක්. මොකද ලාදුරු හැදුණු කෙනෙක් එයාට තමන්ගේ ජීවිකාව කරගන්න බැරි වෙලා යනවා නම් ඇතැම් වෙලාවට අපිට ඒගොල්ලන්ව බලා කියා ගන්න වෙනවා. සෞඛ්‍ය පද්ධතියට සමහර වෙලාවට ඒගොල්ලන්ට අවශ්‍ය කරන සේවාවන් දිගටම සපයන්න වෙනවා. රෝගියාගේ පැත්තෙන් ගත්තත් රෝගියාගේ අපි කියනවා අපි හැම වෙලේම බලන්න ඕනේ ඊටමත් අර හොඳ වෙල්බීන් එක මානසික සුවතාවයක් සහිතව හොඳ පුද්ගලයෙක් විදිහට සමාජයේ ජීවත් වීමට තියෙන අවස්ථාව මේ රෝගය අවම කරනවා. ඉතින් ඒ නිසා දැනට රෝගය ගැන ආයමත් කියනවා නම් බෝ වෙන රෝගයක්. හැබැයි නිශ්චිත ප්‍රතිකාර තියෙනවා. ප්‍රධානම දේ තමයි ඉතා ඉක්මනින් ප්‍රතිකාර වලට යොමු වීම ඉතාමත් අවශ්‍යයි. දැන් ලංකාවේ සාමාන්‍යයෙන් 2035 වසර වන විට ලාදුරු රෝගීන්ගේ තත්ත්වය ශූන්‍ය අගයකට ගෙනීම තමයි අරමුණ බවට පත්වන්නේ. ඉලක්කය බවට පත්වන්නේ. ඇත්තටම වෛද්‍යතුමිය දැන් මේ රෝගයේ වර්තමානයේ ලංකාවේ ව්‍යාප්තිය කොයි වගේද? ලංකාවේ සාමාන්‍යයෙන් අපි පහුගිය අවුරුදු 10 වගේ කාල පුරාවට ගත්තාම අවුරුද්දට 1500ක් විතර රෝගීන් අඳුර ගන්නවා. මේ අඳුරගන්න රෝගීන්ගෙන් 10%ක් විතර අවුරුදු 15ට වඩා අඩු වයසේ දරුවන්. අපි ළමා ලාදුරු රෝගීන් විදියට තමයි ඒගොල්ලන්ව කියන්නේ.
කාණ්ඩ කරන්නේ. ඊට අමතරව මම අර කලින් කිව්වා වගේ පේන විදිහේ දුබලතා ලාදුරු නිසා ඇතිවෙන පේන විදිහේ දුබලතා සහිත රෝගීන් 8%ක් 9ක් විතර අපි අඳුර ගන්නවා. වැඩිම ප්‍රතිශතයක් රෝගීන් අපි දැනටත් අඳුරගන්නේ බස්නාහිර පළාත සහ නැගෙනහිර පළාතේ. සාමාන්‍යයෙන් 50%ක් විතර දැන් ඔය 1500න් 50%ක් කිව්වම ලොකු ඉලක්කමක්. ඒ ප්‍රමාණය අපි අඳුරගන්නේ විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම රෝගීන් ප්‍රමාණයක් අපි අඳුරගන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ඊට අමතරව දෙවෙනි ස්ථානයේ ගොඩක් වෙලාවට බඩකලපුව දිස්ත්‍රික්කයෙන් සහ කළුතර ගම්පහ සහ කුරුණෑගල කියන දිස්ත්‍රික් වලින් තමයි රෝගීන් අපි වැඩිපුර ප්‍රමාණයක් අඳුරගන්නේ. ඊට අමතරව අපි මේ දිස්ත්‍රික් අපි නම් කරනවා අවදානමක් සහිත දිස්ත්‍රික්ක විදිහට. මැදි අවදානම් සහිත දිස්ත්‍රික්ක විදිහට දකුණු පළාතේ තියෙන දිස්ත්‍රික්ක 3ම, උතුරු මැද පළාතේ තියෙන දිස්ත්‍රික්ක 2 සහ පුත්තලම දිස්ත්‍රික්කේ සහ රත්නපුර දිස්ත්‍රික්කේ නම් කරන්න පුළුවන්. අය වැඩි අවදානමක් සහිත රෝගීන් වාර්තා වන දිස්ත්‍රික්ක වලට වඩා වාර්තා වන රෝගීන් සංඛ්‍යාව ඒ දිස්ත්‍රික්ක වල අඩුයි. අනිත් දිස්ත්‍රික්ක අපි කාණ්ඩ කරනවා අඩු අවදානම් සහිත දිස්ත්‍රික්ක කියලා. හැබැයි මේකෙදී මතක තියාගන්න ඕනේ අපි සාමාන්‍යයෙන් හැම අවුරුද්දෙම හැම දිස්ත්‍රික්කයෙන්ම එක් රෝගියෙක්වත් අඩුම තරමේ අපි අඳුර ගන්නවා. දැන් වෛද්‍යතුමනි ඊළඟ කාරණය තමයි මේ රෝගය බෝවන රෝගයක්. එක පැත්තකින් මේක ස්පර්ශයෙන් බෝ වෙනවද කොහොමද මේක බෝවීමේ ව්‍යාප්තිය සිද්ධ වන්නේ වෛද්‍යතුමිය? බෝවීම සිදුවන්නේ කෙළ බිඳිති සහ සෙම බිඳිති මගින්. ඒතර කෙළ බිඳිති සහ සෙම බිඳිති මගින් කියවම ඕන කෙනෙක් බය වෙන්න පුළුවන්. හැබැයි මේ රෝගය ඒ ක්‍රමයට බෝ වුණත් බෝ වෙන්න ගොඩක් කාලයක් යනවා. බෝ වෙන්න කරුණු කාරණා කීපයක් සම්පූර්ණ වෙන්න ඕනේ. ලාදුරු රෝගයේ ප්‍රභේද දෙකක් තියෙනවා. බෝ වෙන ලාදුරු, බෝ නොවන විදිහේ ලාදුරු. එතකොට ලාදුරු බෝ වෙන විදිහේ රෝගියෙක් ඉන්නත් ඕනේ. ඊට අමතරව අපි සාමාන්‍යයෙන් අපේ ජනගහනය ගත්තාම 95%කට විතර යම් ආකාරයක ප්‍රතිශක්තියක් තියෙනවා. ඉතින් ඒ නිසා රෝගකාරකයට රෝගියෙකුට එක්ස්පෝස් වුණත්, නිරාවරණය වුණත් රෝගේ බෝ වීමේ හැකියාව ගොඩක් වෙලාවට අවමයි. 5%කට විතරයි අර විදිහේ බෝවන රෝගියෙක්ගෙන් බෝ වෙන්න තියෙන හැකියාව තියෙන්නේ. ඊට අමතරව මේ රෝගය ඊටමත් ඉක්මනින් යන්නේ නැහැ, ඉක්මනින් බෝ වෙන්නේ නැහැ. බෝ වෙන්න රෝගියා එක්ක ඊට දීර්ඝකාලීන ළඟ ආශ්‍රයක් තියෙන්න ඕනේ. දීර්ඝකාලීන ළඟ ආශ්‍රය කියන එක මෙන්න මේ වගේ දෙයක්. සාමාන්‍යයෙන් ඔබ ප්‍රතිකාර නොගන්නා රෝගියෙක් එක්ක, දන්නේ නැති රෝගියෙක් එක්ක සතියකට පැය 20කට වඩා වැඩි කාලයක්, මාස 3ක් වගේ කාලයක්, ඒ කියන්නේ අවුරුද්දක් වගේ ඇතුළත මාස 3ක් වගේ කාලයක් ළඟින් ආශ්‍රය කරොත් ඔබට රෝගය වැළඳීමේ අවදානමක් තියෙනවා. ඉතින් ඒ අවදානම බොහොම අඩු අවදානමක්. ඒ නිසා ගොඩක් වෙලාවට අපි මේ රෝගේ දකින්නේ ළඟින්ම ආශ්‍රය කරන. දැන් අපි ළඟින්ම ආශ්‍රය කරන කය ගත්තොත් කාණ්ඩ තුනකට අපිට කියන්න පුළුවන් අපේ පවුලේ උදවිය. අපි වැඩිපුරම ළඟින් ආශ්‍රය කරන්නේ අපේ පවුලේ උදවිය. ඊට අමතරව සමහර වෙලාවට අපේ අසල්වැසියෝ සහ අපි සේවය කරන තැන උදවිය මෙන්න මේ කාණ්ඩ වලට අයිති වෙනවා. ඉතින් මේ අයට බෝවීමේ හැකියාව තියෙනවා. හැබැයි ඔබට තේරුම් යන්න ඕනේ මේ වෙනකොට ඉතා ඉක්මනින් තේ එකක් ෂෙයා කරගත්තට, එහෙම නැත්නම් කෑම එකක් එකට ඉඳගෙන කෑවට, පොදු ප්‍රවාහන මේකක යනකොට බස් එක දුම්රියක යනකොට එක ළඟ වාඩි වෙලා ගියාට ඒ ක්‍රමවලට මේ ලාදුරු බෝ වෙන්නේ නැහැ. ඉතින් ඒ හින්දාම තමා අපි ගොඩාක් වෙලාවට දකින්නේ යම් යම් පළාත්වල ගොඩාක් රෝගීන් එකවර ලාදුරු හැදුනා කියලා කවදාවත් අපි අඳුරන්නේ නැහැ. ඉතින් මේකට හේතුව මේක ඊටමත් හිමින් බෝ වෙන, ඊටමත් හිමින් ඇඟ පුරා වර්ධනය වෙන, ඒත් එක්කම ප්‍රතිකාර වලට ගියත් ටික කාලයක් ප්‍රතිකාර ගන්න ඕනේ. ටිකක් අමුතු විදිහේ බෝ වෙන රෝගයක්. දැන් ලාදුරු රෝගය පාලනයට මොන වගේ දේවල්ද මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ විදිහට, ඔබතුමියගේ අංශයේ විදිහට ක්‍රියාත්මක වෙමින් පවතින්නේ? අපි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලාදුරු මර්ධන ඒකකයේ විදිහට ඇත්තටම තාක්ෂණික දැනුම අපි දෙනවා අපේ දිස්ත්‍රික්කවලට. එතකොට දිස්ත්‍රික්කවල විශේෂයෙන් ඒ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරු යටතේ ඒත් එකම විශේෂයෙන්ම ක්‍රියා කරන්නේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාස මට්ටමින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මහත්මීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහත්වරුන්. ඊට අමතරව හැම දිස්ත්‍රික්කයේම අපේ ඉන්නවා ලාදුරු වලටම විශේෂ වෙච්ච ලාදුරු පාලනයේ සම්බන්ධයෙන්ම වගකීමක් දරන බලන මහජන සෞඛ්‍ය පරීක්ෂක මහත්මයෙක්. ඊට අමතරව ප්‍රාදේශීය වසංගත වේඥඥතුමන්ලා සහ විශේෂයෙන්ම ප්‍රජා වෛද්‍ය විශේෂඥතුමන්ලා සහ තුමියන්ලා මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙනවා. දැනට කොහොමද පාලනය ගැන කියනවා නම් මේ රෝගයේම ටිකක් විශේෂ රෝගයක්නේ.
ඒ නිසා රෝගියෙක් වාර්තා වුණු ගමම්ම අපි රෝග තහවුරුව කරන්නේ චර්ම රෝග සායනයකින්. රෝග තහවුරුව සිදු පමණින්ම අපි බෝවන රෝග නිවේදන පත්‍රය කියලා එකක් තියෙනවා. ඒක අදාළ රෝගියාගේ මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසයට යවනවා. ඒතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසයෙන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මහත්මයා හෝ මහත්මිය සහ අදාළ පළාතේ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහත්මයා එකතු වෙලා මේ රෝගියාගේ ළඟම ආශ්‍රිතයන් හොයනවා. අපි ඒකට කියනවා contact tracing කියලා. ළඟම ආශ්‍රිතයන් හොයලා මොකද මේ රෝගයේ විශේෂතාවය අනුව ළඟම ඉන්න අයට විතරයි බෝවීමේ හැකියාව තියෙන්නේ. ළඟම ආශ්‍රිතයන් හොයලා ඒගොල්ලන්ව පරීක්ෂාවට ලක් කරනවා ලාදුරු රෝග ලක්ෂණ තියෙනවද කියලා. ඉතින් ලාදුරු රෝග ලක්ෂණ සහිත අය ඉන්නවා නම් ළඟම තියෙන චර්ම රෝග සායනයට යොමු කරනවා. සහ ඒහා සමානව මේ ළඟම ආශ්‍රිතයන් අවුරුදු 5ක් යනකම් පිට අවුරුදු 5ක් යනකම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මගින් පරීක්ෂාවට ලක් කරනවා. ඉතින් මොකද බීජ ඖෂධ සමය ඉතාමත් දිග රෝගයක්. ඒ නිසා සමහර වෙලාවට අපි ආශ්‍රිතයන් හොයනකොට ආශ්‍රිතයන්ගේ රෝග ලක්ෂණ නැහැ. බීජ ඖෂධ සමයේ දල වශයෙන් කියනවා නම් අවුරුදු 3-5ක් අතර සමහර අයට අවුරුදු 10කනුත් රෝග ලක්ෂණ මතුවෙච්ච වෙලාවල් තියෙනවා. ඊට එහා ගිය දීර්ඝකාලීන බීජ ඖෂධ සහිත රෝගීනුත් අපිට වාර්තා වෙලා තියෙනවා අවුරුදු 20ක් 30ක්. ඉතින් ඒ නිසා අපි අවුරුදු 5ක් සුපරීක්ෂාව බලනවා මේ ආශ්‍රිතයන්ට රෝග ලක්ෂණ එනවද කියන එක. ඊට අමතරව අපි විශේෂයෙන්ම අපි අඳුරාගත්ත දිස්ත්‍රික්කවල සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසවල පළාත් තියෙනවා රෝගීන් වැඩිපුර වාර්තා වෙන. ඉතින් මේ පළාත්වල අපි අවුරුද්දට වතාවක් විතර විශේෂ සමීක්ෂණ කරනවා. මේ සමීක්ෂණ වලදීත් අපි රෝගීන් අඳුර ගන්නවා. ඊට අමතරව 1500ක් කියන්නේ ලංකාවේ ජනගහනයත් එක්ක බලනකොට බොහොම සුළු පිරිසක්. ඉතින් ඒ නිසා රෝගයේ සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රජාව දැනුවත් කිරීම ඉතාමත් වැදගත්. ඊට අමතරව සාමාන්‍ය මහජනතාව දැනුවත් කිරීම ඉතාමත් වැදගත්. ඒ නිසා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මට්ටමින් ධාරිතා සංවර්ධන වැඩසටහන අපි දිගටම කරගෙන යනවා අපේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට. මොකද රෝගියා එන්න පුළුවනි ලක්ෂණත් එක්ක වෙනත් දේවල් වලට. කැසුණ හෙම්බිරිසාවට බාහිර රෝගී අංශයට එන්න පුළුවන්. ඉතින් ඒ වගේ වෙලාවලදී අපි ගොඩක් වෙලාවට අපි මේ අපේ වෛද්‍යවරුන්ව දැනුවත් කරලා තියෙනවා මේ වගේ ලක්ෂණ තියෙන කට්ටිය ඉන්නවනම් වෙන දේවල් වලට ආවත් බලන්න යොමු කරන්න චර්ම රෝග සායනයට කියලා. ඊට අමතරව අපි විශේෂ වැඩසටහන් කරනවා ලාදුරු මර්දන ව්‍යාපාරයේ විදිහට ප්‍රජාව දැනුවත් කිරීම. ඉතාමත් වැදගත්. මොකද දැනට අපිට වාර්තා වෙන රෝගීන් ගත්තාම රෝගීන්ගෙන් 5න් එකක් විතර අපි අඳුරගන්නේ අවුරුදු 2ක් විතර ගිහිල්ලා රෝග ලක්ෂණ මතුවෙලා. ඉතින් ඒ නිසා දැනුවත් වීම ඉතාමත් වැදගත්. මොකද ලාදුරු වලදී විශේෂම දේ තමා සංවේදනයේ නැති පැල්ලමක් ගොඩක් වෙලාවට ප්‍රථම රෝග ලක්ෂණේ වෙන්නේ. සමහර වෙලාවට ওই පැල්ලම කියන එක මං හිතන්නේ අපේ සමාජයේ සමහර වෙලාවට නොසලකා හරින දෙයක්. මොකද ඒක දැන් ලොකුවට තමන්ගේ සෞඛ්‍යයට ඒ වෙලාවේදී බලපෑමක් ඇති කරනවා කියන එක රෝගියාට දැනෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ගොඩක් වෙලාවට පහුවෙලා අපි දැනගන්න. ඉතින් ඒ නිසා රෝගීන් ඉක්මනට රෝහල් කරා යොමු කර ගැනීමට එහෙම නැත්නම් වෛද්‍ය උපදෙස් ගන්න යොමු කර ගැනීම සඳහා ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන් විශේෂයෙන් අපි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලාදුරු මර්දන ඒකකයේ විදිහට කරනවා. දැනට අපි තාක්ෂණික දේවල් බෙදා හදා ගන්න එක සහ සුපරීක්ෂාකාරීව ඉන්නවා කොහොමද ලාදුරු පැතිරීම මොන දිස්ත්‍රික්කවලද කොයි විදිහටද වෙන්නේ කියන එක. ඊට අමතරව අනෙක් සියලුම වැඩ කටයුතු සිදු කරන්නේ දිස්ත්‍රික් මට්ටමින්. දිස්ත්‍රික් මට්ටමේ මම අර කිව්ව විදිහේ ඒ කණ්ඩායම මේකට මුල් වෙලා රෝග පාලනය සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කරනවා. ඒත් එක්කම විශේෂයෙන් මතක් කරන්න ඕනේ රෝග තහවුරුව කරන්නේ රෝගීන්ට ප්‍රතිකාර ලබා දෙන්නේ රැක බලා ගන්නේ චර්ම රෝග සායන සඳහා හරහා ලංකාව පුරා 80ක් විතර චර්ම රෝග සායන දැන්ට තියෙනවා. ඉතින් ඒ රෝහල් වල චර්ම රෝග සායන වල සේවය කරන විශේෂඥ චර්ම රෝග විශේෂඥ වෛද්‍ය මහත්මරුන් සහ ඒ රෝහල් වල සායන වල ක්‍රියා කරන වෛද්‍යවරුන් හිදී නිලධාරීන් සිතුරු කාර්ය මණ්ඩලේ ලොකු කාර්යභාරයක් කරනවා මේ 20යි 35 තියෙන ඉලක්කයේ වෙත ළඟා වීම සඳහා. වෛද්‍යතුමිය දැන් මේ ප්‍රතිකාර ක්‍රම ඔස්සේ ලාදුරු රෝගය කෙනෙක්ට වැළඳුනොත් ඒ සුව කිරීමේ හැකියාව පවතිනවද? ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාර තියෙනවා. මොකද 1940ට කලින් ප්‍රතිකාර තිබුණ නැහැ. හැබැයි ඔය 1983 දී ලෝකයට ලබා දුන්න බහු ඖෂධ ප්‍රතිකාර ක්‍රමේ බෝවන විදිහේ ලාදුරු සඳහා
මාස 12ක ප්‍රතිකාර ගන්න ඕනේ. බෝ නොවන විදිහේ ලාදුරු සඳහා මාස 6ක ප්‍රතිකාර ගන්න ඕනේ. ඒතර විශේෂයෙන්ම මතක් කරගන්න ඕනේ මේ ප්‍රතිකාර ඔක්කොම නොමිලේ ලබා දෙන්නේ. චර්ම රෝග සායන හරහා නොමිලේ ලබා දෙන්නේ. ඉතින් හරි විදිහට මේ ප්‍රතිකාර සම්පූර්ණ කරොත් රෝගියාගේ රෝගී තත්ත්වය ප්‍රත්‍යක්ෂකව රෝගේ සුව කරගන්න පුළුවන්. මේ රෝග පාලනයට අනිකුත් පාර්ශවයන්ගේ බලපෑම කොයි වගේ විය යුතුයිද වෛද්‍යතුමිය? හොඳම උදාහරණය මං හිතන්නේ පහුගිය කොවිඩ් වකවානුව. මොකද සෞඛ්‍යය අපිට විතරක් ඕනෑම රෝගයක් පාලනය සම්බන්ධයෙන් 100% දේවල් කරන්න බෑ. ඉතින් අනික් පාර්ශවකරුවන්ගේ උදව් අපිට ඉතාමත් වැදගත්. ඉතින් පාර්ශවකරුවෝ කියවම ගොඩාක් පාර්ශවකරුවෝ ඉන්නවා. එතකොට අපේ රජයේ මට්ටමින් ගත්තොත් අපේ අධ්‍යාපන අමාත්‍යාංශය ඊට අමතරව සමාජ සේවා දෙපාර්තමේන්තුව ඉතාමත් ලොකු වැඩ කොටසක් අපේ රෝගීන් වෙනුවෙන් සිදු කරනවා. ඊට අමතරව අපිත් එක්ක අත්වැල් බැඳගත් අපේ ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ඊළඟට තවත් දැන් අපි බටහිර වෛද්‍ය ක්‍රමය අපේ කරගෙන හිටියට ආයුර්වේද වෛද්‍ය ප්‍රජාව ආයුර්වේද දෙපාර්තමේන්තුව ඒ අමාත්‍යාංශය අපිට ගොඩාක් උදව් කරනවා. ඊට අමතරව අපිත් එක්ක එකතු වෙලා ඉන්න ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂයෙන්ම ලාදුරු සම්බන්ධයෙන් රටක් විදිහට අපිට ලොකු තාක්ෂණික දැනුමක් අපිට ලබා දෙනවා, ලොකුවට උදව් කරනවා. ඊට අමතරව අනික් තියෙන non-governmental organizations කීපයක් අපිත් එක්ක වැඩ කරනවා. ඒත් එක්ක මේ පණිවිඩ ඉදිරියට ගෙනියන්න විශේෂයෙන්ම මං හිතන්නේ අපේ ජනමාධ්‍ය අපිත් එක්ක අත්වල් බැඳගෙන ඉන්නවා. මොකද දැනුවත් කිරීම තමයි තාමත් වැදගත් වෙන්නේ. දැනුවත් කිරීම මගින් තමා රෝගීන්ට මේ ලක්ෂණ තියෙනවා නම් ඔබ යන්න ඕන කොහාටද කියන පණිවිඩය යන්නේ. ඉතින් වගේ පාර්ශවකරුවන්ගේ ගොඩක් අපිට උදව් උපකාර හම්බ වෙලා තියෙනවා මේ වෙනකොටත්. ඉතින් ඒගොල්ලෝ ඔක්කොමත් එක්ක දැන් අපි මේ අවුරුද්දේ ලාදුරු තේමාව වෙන්නේ අත්වැල් බැඳගමු ලාදුරු දුරලමු කියන එක. ඉතින් ඒ නිසා අපි මට්ටමින් සහ දිස්ත්‍රික් මට්ටමින් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාස මට්ටමින් මේ පාර්ශවකරුවන් ඔක්කොගේම ආධාර උපකාර ඇතුව තමයි අපි මේ ගමන ඉදිරියට යන්නේ. ලාදුරු සම්බන්ධයෙන් සමාජයට දිය යුතු පණිවිඩයක් ඇති ඔබතුමියට? ඒ ගැන මතක් කරන්න. ප්‍රධානම දේ තමා අපේ මිනිස්සු අතර තාමත් තියෙන දුර්මත ටික. ලාදුරු කිව්ව පමණින් ගොඩක් වෙලාවට රැංගිලි හැලෙන අසනීපේද, මූණ විකෘති වෙන අසනීපේද, ඒ වගේ දෙයක් තමා ඔළුවට යන්නේ. ඒ ප්‍රතිකාර නොතිබ්බ කාලේ ඊට අමතරව අරගෙන යනවනේ වෙන රෝහලකට ගෙනියනවනේ. අන්නේ චිත්‍රය තාම අපේ මහජනතාව අතර තියෙනවා. හැබැයි චිත්‍රය දැන් හොඳටම වෙනස් වෙලා. ලාදුරු කියන්නේ තවත් එක් බෝ වෙන රෝගයක් විතරයි, ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාර තියෙන. බයවීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් රෝග ලක්ෂණ සම්බන්ධයෙන් දැනුවත් වෙන්න, රෝග ලක්ෂණ ඔබට තියෙනවා නම් ළඟම රෝහලේ බාහිර රෝගී අංශයට යොමු වන්න. ඊට අමතරව මධ්‍යම ලාදුරු සායනය ජාතික රෝහලේ අපේ තියෙනවා. ඔබට යම් සැකයක් තියෙනවා නම් කිසිම වෛද්‍යවරයෙක්ගේ කිසිම කෙනෙක්ගේ යොමුවක් අවශ්‍ය නැහැ. ඔබට ඕනම වෙලාවක රෝහලේ තියෙන මධ්‍යම ලාදුරු සායනයට ගිහිල්ලා සැකහැර දැනගන්න පුළුවන්. ලාදුරුවේ තහවුරු වුණත් බය වීමට අවශ්‍ය නැහැ. නිශ්චිත ප්‍රතිකාර තියෙනවා. ප්‍රතිකාර හරි විදියට සම්පූර්ණ කරන්න. ඊටමත් වැදගත් පණිවිඩය තමයි රෝගීන් කොන් කිරීම. කොන් කිරීමක් අවශ්‍ය නැහැ. මොකද මේක තවත් එක් බෝ වෙන රෝගයක් පමණයි. දැන් අපි ප්‍රතිකාර ලබා දෙන්නේ සායන මට්ටමින්. එතකොට රෝගීන් අපිත් එක්කමයි ඉන්නේ. රෝගියාට තමන් කරන රාජකාරිය ඒ විදිහටම කරගෙන යන්න පුළුවනි. මොකද කිසිම අවශ්‍යතාවයක් නැහැ මේ රෝගය තියෙන කෙනෙක් ප්‍රතිකාර ගන්නවා නම් එයා ඇය හෝ ඔහු සමාජයට කිසිම තර්ජනයක් නෙවෙයි. ඉතින් ඒගොල්ලන්ව කොන් කරන්න ඕනේ නැහැ. දැන් මේකත් එක්ක බැඳිලා තියෙන මේ මිත්‍යා මතවාද වලින් අපි අයින් වෙන්න ඕනේ. අයින් වෙන්න කාලේ එහෙම ඒ දේවල් සම්බන්ධයෙන් දැනුවත් වීම තමයි ඇත්තටම කරන්න ඕනේ. රෝග ලක්ෂණ ගැන දැනුවත් වෙන්න, කොන් කරන්න එපා රෝගීන්. ඒක තමයි ප්‍රධානම පණිවිඩය ඇත්තටම මට දෙන්න ඕනේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ විදිහට. 1995 වසරේදී ශ්‍රී ලංකාව මහජන සෞඛ්‍යයට තර්ජනයක් නොවන අයුරින් ලාදුරු රෝගයේ තුරන් කර දැමුවත් එම ගමන තවමත් අවසන් වෙලා නැහැ. නව රෝගීන් අඛණ්ඩව හමු වෙනවා. නමුත් වගකීමෙන් යුතුව කටයුතු කරොත් මහජනතාවගේ සහාය ලැබුණොත් අර ඉලක්කයේ පවතින සෞඛ්‍ය අංශයේ 2030
2035 වසරේදී ලාදුරු රෝගය සම්පූර්ණයෙන්ම අපේ රටෙන් තුරන් කිරීමේ හැකියාව ලාදුරුවරින් තොර රටක් බවට පත් කිරීමේ හැකියාව පවතිනවා. අපි අද දවසේදී ස්තුතිවන්ත වෙනවා මේ කතාබහට එකතු වීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලාදුරු මර්ධන ව්‍යාපාරයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ දිලිනි විජේසේකර මහත්මියට මේ කාරණා පිළිබඳ මහ ජනතාව දැනුවත් කිරීම පිළිබඳ. බොහොම ස්තුතියි ඔබතුමියට. බොහොම ස්තුතියි.